සාදරයෙන් පිළිගන්නවා ඔයාලා අදත් Auto Insight by නදුන් YouTube channel එකට. අද අපි කතා කරන්නේ Toyota සමාගමෙන් 1999 අවුරුද්දේ launch කරපු අදටත් worldwide hatchback car market එක dominate කරන legendary car එකක අලුත්ම සමාජිකයෙක් ගැන. මේ Yaris එකේ evolution එක ගැන කතා කරනකොට 1999 ඉඳන් 2005 වෙනකම් first generation එක XP10 විදිහටත් 2005 ඉඳන් 2013 වෙනකම් second generation එක XP90 විදිහටත් 2011 ඉඳන් 2020 වෙනකම් third generation එක XP130 150 හා 2020 ඉඳන් දැන් වෙනකම් fourth generation එක XP210 විදිහටත් බලා ගන්න පුළුවන්. මේ වාහනේ ජපනිස් මාකට් එකේ 2019 වෙනකම් ආවේ Toyota Vitz එක විදිහට. 2020 ඉඳන් Vitz කියන නේම් එක Toyota Yaris එක විදිහට වෙනස් වෙනවා. නමුත් ග්ලෝබල් මාකට් එකේ 1999 අවුරුද්දේ ඉඳන්ම මේ වාහනේ Toyota Yaris කියන නමින්ම තමයි ආවේ. මේ Yaris XP210 වාහනේ X, G, Z, Hybrid X, Hybrid G සහ GR Sport විදිහට ග්‍රේඩ්ස් කිහිපයකින්ම අපිට බලා ගන්න පුළුවන්. Yaris XP210 වාහනවල 1 litre 1.5 litre සහ 1.5 litre hybrid විදිහට එන්ජින් කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මේ Yaris X එකට 1 litre 3 cylinder inline 1kr FE එන්ජින් එකක් තමයි තියෙන්නේ. මේ එන්ජිමෙන් horse power 70ක බලයක් සහ නිව්ටන් මීටර් 93ක ටෝක් එකක් ලබා දෙනවා. 1kr FE එකේදී super CVTi transmission එකක් එක්ක front wheel drive train එකක් ලබා දීලා තියෙනවා. මේ Toyota Yaris එකේ front appearance එක ගැන කතා කරනකොට fully black color එකකින් වෙන honeycomb grill එක සහ center mounted Toyota emblem එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ Yaris එකේ light system එක ගැන කතා කරනකොට halogen projector type headlamps, turning lamps, parking indicators මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වාහනේ side appearance එක ගැන කතා කරනකොට 14 inch steel wheels මේ වගේ stylish rim cup එක ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ බොඩි එක පුරාම aerodynamics lines මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. side mirror එකේ මේ වගේ turning lamp එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ side mirror එක Vitz එකේ තිබිච්ච side mirror එකට වැඩිය ටිකක් ප්‍රමාණයෙන් විශාල side mirror එකක්. තව අපිට 360 කැමරාව මේ විදිහට බලා ගන්න පුළුවන් side mirror එකේ. තව මේ කාර් එකේ rooftop එකට ගියාට පස්සේ factory fitted shark fin antenna එක මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනේ rear appearance එක ගැන කතා කරනකොට combination tail lamps gloss black color එකකින් එන rear garnish panel එක මේ වාහනේට premium sporty look එකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම Yaris Toyota emblem දෙක මේ විදිහට rear garnish panel එකටම include කරලා තියෙනවා. rear bumper එකේ reflectors සහ reverse lamp එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ වාහනේ interior එක ගැන කතා කරමු. ගැන කතා කරද්දී fully black interior එකක් වගේම leather wrapped dual multifunction steering wheel එකක් අඟල් 4.2ක multi information display එකක් සහිත analog meter එකක් dashboard එකේ open storage compartment කිහිපයක් මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. center console එකේ මේ වගේ cup holder දෙකකුත් බලා ගන්න පුළුවන්. මේ වාහනේ 12 volt power outlet එකක් මේ වගේ දීලා තියෙනවා. infotainment system එක ගැන කතා කරනකොට 7 inch Apple CarPlay එකක් වගේම premium surround 4 speakers sound system එකක්
මේ වාහනයට ලබා දීලා තියෙනවා. Yaris X Grade එකේ manual climate control system එකක් තමයි දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය විදිහට rotary knobs වලින් manually fan speed, temperature, air directions අවශ්‍ය විදිහට adjustment කරගැනීමේ හැකියාව තියෙනවා. අනේ integrated headrest fabric seats වලින් සමන්විත වන අතර cup holders සහිත ස්ටයිලිෂ් ඩෝ පැනල්ස් අපිට බලා ගන්න පුළුවන්. තව මේ වාහනේට ලීටර් 280 හොඳ බූට් කැපැසිටි එකක්. මේ Yaris එකේ ස්මාර්ට් කී එක ගැන කතා කරනකොට සාමාන්‍ය අනික් වාහන වල දකින්න තියෙන common features කීපෙම තමයි අපිට ලබා දීලා තියෙන්නේ. door lock option එක, ඒ වගේම door unlock option එක.